සාධු සාධු සාධු. හැම දිනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට නිතර දෙවේලේ ලබා දුන්න අවවාදයක් තියෙනවා. ඒ අවවාදය අනුශාසනාව තමයි අප්පමාදේන භික්කවේ සම්පාදේත. මහණෙනි අප්‍රමාදී වෙන්න. කුසල් දහම් සම්පාදනය කරන්න. ඒකට හේතුව තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඊ타ත්ම දුර්ලභයි. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මිනිස් ජීවිතයක ලාභය ලැබීමත් ඊ타ත්ම දුර්ලභයි. දුර්ලභ ක්ෂණ සම්පatti. ක්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොර වූ ක්ෂණ සම්පත්තිය ඊ타ත්ම දුර්ලභයි. ඒ වගේම තමයි දුර්ලභ පබ්බජ්ජා. සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබීම සේම ඒ උතුමන් වහන්සේලා ඇසුරු කිරීම ඊ타ත්ම විරලයි. ඒ වගේම තමයි දුර්ලභං සද්ධම්ම සවණං. සම්බුද්ධ ශාසනයක මිනිස් ජීවිතයක් ලබාගෙන උතුම් ධර්මයේ අහනවා කියන එකත් මේ ලෝකේ ඊ타ත්ම දුර්ලභ කාරණයක්. ඒ වගේම තමයි දුර්ලභෝ සත්පුරිස සංසේවෝ. මේ ලෝකේ සත්පුරුෂ ආශ්‍රයත් ඊ타ත්ම විරලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා දැන් මේ අපේ ජීවිතයේ පින්වතුනි ඔන්න ඔය කියපු කාරණා හයම දුර්ලභ කාරණා හයම සම්පාදනය වෙච්ච ජීවිතයක්. නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ. මේ බුද්ධ ශාසනය තුල අරඹන ලද වීරයෙන් යුක්තව කුසල් දහම් සම්පාදනය කරන්න. දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරු. හරියට බටදඩ වලින් හදපු කුඩා පැල්පතක් මහා හස්ති රාජයෙක් සුණු විසුණු කරනවා වගේ. පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. සංසාර දුක නැති කරන්නට කෙලෙස් ඕගය යෝගය නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නට මේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රයත්න දරන්න අප්‍රමාදී වෙන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පින්වත් හැමදෙනාමත් ලැබිච්ච සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදී භාවයෙන් යුක්තව කුසල් දහම් සම්පාදනය කරන්න. ඒ සඳහා මේ උතුම් දහම් කතාව ඒකාන්තයෙන්ම සදෝපදේශයක්ම වේවා. තෙරුවන් සරණයි. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරම් වහතු